එන්න යන්න මාත් එක්ක ලස්සනම ලස්සන දේ දුන්නක වගේ පාට ඉහිරුණ බැංකොක් වදමල් ටිකක් බලන්න. ඉතින් මේ වෙනකොට මම ඔයාලට බැංකොක් වදවල පාට 2-3ක වීඩියෝස් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මට හිතුණා අපේ කලෙක්ෂන් එකේ දැන් තියෙනවනේ පාට 60කට ආසන්න ප්‍රමාණයක්. කලර්ස් කීපයක්ම එකතු කරලා ඔයාලට එක වීඩියෝ එකක් අරන් එනවා කියලා. බලන්නකො මෙන්න මේ කලර් එකේ ලස්සන මේ හැම කලර් එකක්ම කලර්ස් 3-4කට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ආන්න ඒක නිසා තමයි අපි මේවට බැංකොක් රේන්බෝ හිබිස්කස් කියලා කියන්නේ. ඒ වගේම මේ වද වර්ග අපේ ලංකාවේ දකින්න පුළුවන් සාමාන්‍යයෙන් රතු පාට, සුදු පාට, තැඹිලි පාට, රෝස පාට වදවලට වඩා ගොඩාක් වෙනස්. ඒ වෙනස්කම් මොනවද කියලා කිව්වොතින් ප්ලේන් කලර්ස් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ලංකාවේ දකින්නේ තනි පාට කලර්ස් නේ. ඉතින් මේවා තනි පාට කලර්ස් නෙවෙයි. ඒ වගේම ලංකාවේ තියෙන වද වර්ග ප්‍රමාණයෙන් මල කුඩයි. හැබැයි මේ වද මල් අපේ අතකටත් වඩා ලොකුයි. ඒ වගේම ලංකාවේ හැදෙන සාමාන්‍ය වද වර්ගවල ගස් ගොඩාක් ලොකු වෙනවා. රූස්ස වෙනවා. අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි තරම්. හැබැයි මේ බැංකොක් වද වර්ගවල ගස් ගොඩාක් උස යන්නේ නැහැ. අපිට අවශ්‍ය විදියට හරිම ලස්සනට කප්පාදු කරලා පඳුරක් වගේ පවත්වගෙන යන්න පුළුවන්. ඔයාලා කවදා හරි හිතලා තියෙනවද මේ මල් වර්ගවලට පාට කොහෙන් එනවද කියලා? ඇත්තටම හැමදාම මං උදේට මගේ වද කලෙක්ෂන් එකේ පිපිලා තියෙන මල් දිහා බලනකොට තමයි මට හිතෙන්නේ ඇත්තටම මේ මල් වලට පාට කොහෙන් එනවද කියලා අපිට හිතා ගන්නවත් බෑ නේද කියලා. මොකද එච්චරට සංකීර්ණ කලර් කම්බිනේෂන් එකක් තමයි මේ මල් වල තියෙන්නේ. මේ කලර් එක බලන්නකො දුඹුරු පාට, දම් පාට, රතු පාට, ඒ වගේම කහ පාට, ලා රෝස පාටත් එකතු වෙලා තමයි පිපිලා තියෙන්නේ. ඔයාලට ඇක්චුවල් කලර් එක මට මේ වීඩියෝ එකේ ගන්න බෑ. ඇත්තටම මේ බැංකොක් වදවල ෂයිනින් එකකුත් තියෙනවා. අපි දැන් කතා කරමු කොයි වගේ තැන්වලද අපේ ගාඩන් එකේ මේ වද පැල හදන්න ඕනේ කියලා. ඇත්තටම ඔයා තෝරගන්න ඕනේ හොඳින් තද අවුවක් වැටෙන තැනක්. මං හැම වීඩියෝ එකේම ඔයාලට කියන්නේ මේ මල් පිපෙන ගස් වලට තද අවුවක් වැටෙන්න ඕනේ. එහෙම තද අවුවක් වැටුනොත් විතරයි මේ විදියට දීප්තිමත් පාට ඇක්චුවල් කලර් එක මලේ අපිට ගන්න පුළුවන් වෙන්නේ. පස් මිශ්‍රණය හදාගන්නකොට නම් ගොඩාක් රෝස වලට වගේමයි වතුර රැඳෙන්නේ නැති මූල මණ්ඩලය හොඳින් පැතිරෙන ලිහිල් පස් මාත්‍යක් අපි හදා ගන්නම ඕනේ. එතකොට තමයි ගහ සාරවත්ව හැදෙන්නේ මූල මණ්ඩලය හොඳින් පැතිරෙන නිසා. රෝසවල වගේ මේ වදවල අපි කප්පාදු කරන්න අවශ්‍ය නැහැ. මල සාමාන්‍යයෙන් හැලුනම ඊළඟට එන මලුත් ඒ ගානටම ලොකුයි. අපි මලෙන් මලට කප්පාදු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි හොඳට වැස්ස කාලයක් බලලා අපි හાર્ඩ් ඩ්‍රෝනින් එකක් කරාට කමක් නැහැ. කියන්නේ ගහ මුළුමනින්ම කප්පාදු කළාට කමක් නැහැ. අවුරුද්දකට එක සැරයක් හෝ දෙසරයක්. හැබැයි ඔයා මේ කප්පාදුව වැස්ස කාලෙදි කරනවා නම් අනිවාර්යයෙන්ම කප්පාදු කරපු තැන්වලට දිලීරනාශක ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඔයාට කඩෙන් පර්චේස් කරන්න පුළුවන් දිලීරනාශක නැත්නම් ගෙදර තියෙන කෝමාරිකා කහ ටිකක් හරි ඔයා ඇප්ලයි කරන්න. නැත්නම් ගහ තුවාල වෙන තැනින් දිලීර ආසාදනය වෙලා ගහ මැරෙන්න පුළුවන් නිසා. ඉදිරියේදීත් ඔයාලට මගේ ළඟ තියෙන මේ දේදුන්නක් වගේ පාට බැංකොක් වදවල අනිත් කලර්ස් වලත් පැහැදිලි වීඩියෝස් ඔයාලට මම අරගෙන එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ කලර්ස් ඔක්කොම අපෙන් පර්චේස් කරන්න. ඔයාට කරන්න තියෙන්නේ 0.71 197.99.81 හෝ 0.70 කියන අපේ WhatsApp numbers දෙකෙන් එකකට ඔයාගේ ඕඩර් එක අපිට WhatsApp කරන එක. මේ දවස් ටිකේ ඔයාලගෙන් ලැබුණ දවසකට මැසේජ් 1000කට වඩා. ඉතින් ඒවට රිප්ලයි කරනකොට ටිකක් වෙලාව ගත වෙනවා. මැසේජ් එක දාලා චුට්ටක් ඉවසීමෙන් ඉන්න. අනිවාර්යයෙන්ම හැම කෙනාටම හැම මැසේජ් එකටම රිප්ලයි කරනවා. මොකද එක chat එකකට අපි රිප්ලයි කරන්න ගියාම ක්ලයන්ට්ස්ලට ඕන ඩීටේල්ස් දෙනකොට ටිකක් වෙලා යන නිසා මැසේජස් දාපු අය ඔන්න චුට්ටක් ඉවසීමෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි මේ බැංකොක් වද හදනකොට ලංකාවේ ඕනම පැත්තක හදන්න පුළුවන් කියන එක ඔයාලා මතක තියාගන්න. හොඳට තද අවුවක් තියෙනවා නම් පොඩ්ඩක්වත් මහන්සි නැතුව නඩත්තුව අවමව අපිට මේක වගා කරන්න පුළුවන්.
බඳුන්ගතව වගේම ඔන්න පාත්ති වශයෙන්වත් හදන්න පුළුවන්. කලර්ස් ටික ඔක්කොම මික්ස් කරලා එකම යායට හැදුවත් ලස්සනයි. මොකද මේ බැංකොක් වද අවුරුද්දේ හැම කාලෙම මල් පිපෙන නිසා. ඉතින් එහෙනම් ඔන්න ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකන්ම බලලා ඔයා ගොඩාක්ම ආස වුණ බැංකොක් වදමලේ පාට මොකක්ද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයා දැනටමත් ඔයාගේ ගාඩන් එකේ බැංකොක් වද හදනවා නම් අපි හැමෝටම බලන්න මේ මල්වල ෆොටෝස් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. බලමු මගේ ළඟ නැති පාට තවත් කෙනෙක් ළඟ තියෙනවද කියලා. මේ වදමලත් ඔයාලට තනි සුදු පාටට පිපුණට මේ වදමලේ කහ පාටක් සහ ක්‍රීම් පාටක් මික්ස් වෙලා තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න ලස්සන පාට බැංකොක් වද ඕන අය අපිට ඔයාගේ ඕඩර් එක WhatsApp කරන්න. ඉතින් අපි බැඳිලා ඉන්නවා ඔයාලගේ රික්වයර්මන්ට් එක ඒ විදිහටම කරලා දෙන්න. මේ දවස්වල චූටි ඩිලේ එකක් තියෙනවා. ඔයාලගෙන් ලැබෙන මැසේජස් ප්‍රමාණය වැඩි නිසා රිප්ලයි කරගන්න ටයිම් එක මදි කමක්. ආයෙත් ලස්සන මල් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔන්න අපිත් එක්කම ආදරෙන් රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.